මේ ඔය ගෙවල් වලින් එනකොට අම්මලාට තාත්තලාට බැඳලා ඉන්න එක පුරුදු වෙනවා. බැඳලා තාත් අපිට යන්නම් එක්ක අම්මේ යන්නම් කියලා කියන හුරු වෙන්න. ඒක හුරු වෙන්න. දෙමාපියෝ ඉන්න තැනින් එළියට එනකොට ඒගොල්ලන්ට සමුගැනීමක් දෙන්න ඕනද ලස්සන එක. නිකමට හිතලා තියෙනවද අම්මා මැරුණොත් තාත්තා නැති වුණොත් තාත්තා මැරුණොත් මට මොකද වෙන්නේ කියලා? ඔයගොල්ලන්ට මොකද වෙන්නේ කියලා නිකන් උපකල්පනය කරන්න. ඉතින් මේවා හිතන්න ඕන. මේවා මේ අසුබ දේවල්, හොඳ නැති දේවල් කියලා ඒ මහා බූරුව තමයි කල්පනා ඉන්නකම් අගේ තේරෙන්නේ. තේරෙන්නේ නැති. කොච්චර තේරෙනවා කිව්වත් තේරෙන්නේ. දැන් අද මේ පන්තියේ ඇති ළමයි තාත්තත් එක්ක වලි දාගෙන ආපු අය. අම්මා එක්ක වලි දාගෙන ආපු අය ඇති. අම්මට බැනලා ආපු ළමයි ඇති මේ පන්තියේ. මම කියනවා මේ දරුවෝ දෙමව්පියෝ එක්ක තරහ වෙලා මේ පන්තියට ආපු ළමයි ඉන්නවනම් අද ගෙදර යනකොට ගෙදර සුදු කොඩි දාලා, පාලම් කොඩි දාලා, මරණාධාරක සමිතිය කට්ටිය ක්‍රැස් වෙලා කතා බහ කර කර හිටියොත් ගෙදර යනකොට ඒ නැති වෙලා තියෙන්නේ තමන් උදේ එනකොට තරහින් හිටපු අම්මා නම් තමන් තරහින් හිටපු තමන් උදේ එනකොට බැනලාපු තාත්තා නම් කොහොමද දරුවනේ ඉස්සරහ ජීවිත කාලේ හිත හදාගෙන ඉන්නේ? මට කියන කොහොමද ඉස්සරහ ජීවිත කාලේ හිත හදාගෙන ඉන්නේ කියලා මැරෙනකම් ඔයාලා මැරෙන තුරු අම්මගේ තාත්තගේ රූපේ ෆොටෝ එකකින් හරි දකින්න හැම වෙලේම මතක වෙනද ඒක? නිකන් උපකල්පනය කරන්න අම්මා නැති වුණා කියලා ආරංචියක් තමයි එනවා කියන්නේ. තමන්ගේ ජීවිතේ අවාසනාවන්තව පණිවිඩ නෙමෙයි. ඒ අවාසනාව 10 ගුණයකින් වැඩි වෙනවා. එදා ඒදී අම්මලාට වැඳලා අපු නැති වුණා. මොකද අම්මා තමන්ට උපත දුන්නු, තමන්ට ජීවය දුන්නු අම්මට අන්තිම ගෞරවයවත් කරලා නැහැ. අන්තිම ගෞරවය කරලා